සියලු දෙනාටම ආයුබෝවන්. අද අපි ජර්නිස්කේප් අපගේ පළවෙනි වැඩසටහන යටතේ අපි ආවා කොත්මලේ ප්‍රදේශයට. ඉතින් අපේ මේ වැඩසටහන වන්නේ කොත්මලේ ප්‍රදේශයේ තියෙන ඓතිහාසිකත්වය, ඒ වගේම මේකේ තියෙන ආර්ථික, සමාජමය, සංස්කෘතිකමය වටිනාකම පිළිබඳව අපිට ඔබ හමුවේ මෙහි වටිනාකම ගෙනහැර දැක්වීම. ඉතින් අපි කොත්මලේ පුරාවෘත්තය සොයා ගිය ගමනේ පළවෙනි වැඩසටහන ලෙස අපි අද මෙතනත් මේ ඓතිහාසික ස්ථානයක් දෙහදු කඩුල්ල නම් ස්ථානයේ ඉඳලා තමයි අපි ඔයාලට මේ විකාශය ගෙන එන්නේ. ඉතින් අපි කොත්මලේ ප්‍රදේශයේ ඉතිහාසය ගැන බලනකොට මුලින්ම බලන්න ඕනේ අපි කොත්මලේ කොහෙද මේ තියෙන්නේ, කොත්මලේ කොහෙටද අයිති වෙන්නේ කියලා. මේක අයිති වෙන්නේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශ සභාවට තමයි අයිති වෙන්නේ. ඉතින් මේකේ අතීත කතාව, මේ කොත්මලේ හැදුනේ කොහොමද? මේක මේ අතීත ජනප්‍රවාදයේ එන විදිහට මේ කොත්මලේ ඉඳලා තියෙනවා ඔය ගුරුකම් සම්බන්ධව ඉන්න මහත්මයෙක් ජන කතාවේ එන විදිහට. ඉතින් මේ මහත්මයා දවසක් එනකොට කන්දක් දිගේ දැකලා තියෙනවා ඈතින් කොත් තුනක් ආකාරයට භූ විදාරණයක් වෙලා ඒකෙන් ඉහළට ලාවා විදාරණයක් වෙනවා. එතකොට මේ ලාවා විදින එක කොත් තුනක් ආකාරයට උනේ හින්දා ඒක දැකපු මේ මිනිස්සයා බෙර ගහල් වෙලා සද්ද කරලා කියලා තියෙනවා, ගම්මාසින්ට කතා කරලා මේ දේ පෙන්නලා තියෙනවා. ඉතින් ඒක දැකපු මිනිස්සු ඇවිල්ලා මේ ප්‍රදේශයේ එදා ඉඳලා අර ගැමියාගේ මෙව එකත් එක්ක හඳුන්වලා තියෙනවා කොත්මලේ කියලා. මේ අර භූ විදාරණේ නතර වෙලා කරලා ඒ කොත් නැති වෙලා ගියපු හින්දා තමයි භූ විදාරණෙන් අවසානයේ තමයි කොත්මලේ කියලා. කියන්නේ කොත් ආපු කොත් නැති වෙලා ගියම කොත්මලේ වෙලා තියෙන්නේ. එතකොට මේ කොත් මතුවෙච්ච ස්ථානය කොත්තුංගොඩ කියලා වෙලා මේ එපිට කන්දේ එනම් මේ ජලාශයෙන් එපිට කන්දේ අදටත් ඒ ගම පිහිටලා තියෙනවා. අපි ඉදිරියේදී අපි එතනට එක්කයි යන්නම් ඒ කොත් මතුවෙච්ච තැනටත් අපි ඔබ. ඉතින් මේ කොත්මලේ ගොඩක් විශේෂ වන්නේ මේ දුටුගැමුණු කුමාරයා. මාගම රාජධානියේ කාවන්තිස්ස රජුරුවන්ගේ කාවන්තිස්ස රජුරුවන්ගේ සහ විහාර මහදේවියගේ වැඩිමල් පුත්‍රයා දුටුගැමුණු කුමාරයා. දුටුගැමුණු කුමාරයා තමන්ගේ පිය රජුරුවන් වහන්සේට එළාර රජුරුවන් සමග යුද්ධ කරන්න යන්නේ නැහැ කියලා වරලා පිය රජුරු නිතරම සේනා සංවිධානය කරමින් මේ කාලේ එළමෙනතුරු ගැමුණු කුමාරයා ලව තමයි යුද්ධ කරන්න හදන්නේ. ඒකින්ද ගැමුණු කුමාරයා හිතන්නේ මේක වැරදි විදියට. ඉතින් ගැමුණු කුමාරයා මේ දුටුගැමුණු කුමාරයා කාවන්තිස්ස රජතුමාට යවනවා ස්ත්‍රී ආභරණ යවලවරනාට පස්සේ මේකට රජතුමා මහා විදියට කෝප වෙනවා. පස්සේ කාවන්තිස්ස රජුරෝ කියනවා දුටුගැමුණු කුමාරයාව අල්ලගෙන ඉවිල්ලුවලා සිරාඩස්සිය දමන්න කියලා. සන් ධම්වැලකින් ගැට ගහලා සිරාඩස්සිය දමන්න. ඉතින් මේකට තමන්ගේ අගමේසිය විහාර මහදේවිය තමන්ගේ පුතා කවදාවත් මේ සිරාඩස්සිය දාන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් මෙයා මේ සුරනිමල යෝධයත් එක්ක යවනවා කන්ද උඩට මේ මලය දේශයේ මේ කොත්මලේ ප්‍රදේශයට තමයි එන්නේ. ගිලී මලේ ගුත්තහලක හරහා එන දුටුගැමුණු කුමාරයා කොත්මලේට පිවිසෙන්නේ මේ කඩදොර හරහා. කඩදොර කියලා කියන්නේ මේ කොත්මලේට පිවිසෙන ద్వාරයන්. කියන්නේ අතීතයේදී කොත්මලේට පිවිසීමට මාර්ග 4ක් තිබිලා තියෙනවා. ලෙන්දොර, ගල්දොර, නියංගන්තොර සහ කඩදොර වශයෙන්. එයි මේ ප්‍රධාන වෙන්නේ කඩදොර. කඩදොරේ මේ දෙහදු කඩුල්ල කියන ස්ථානයේ මේ ස්ථානයෙන් තමයි දුටුගැමුණු කුමාරයා ඇවිල්ලා තියෙන්නේ. ඊපස්සේ මෙයා මෙතනින් ගිහිල්ලා තියෙනවා ඔය මාස්සල පැත්තේ තිබුණ ගැමි ගෙදරකට තමයි මෙයා ගිහිල්ලා තියෙන්නේ. ඒ හිටපු ගමරාල තමයි මෙයාට නතර කරගෙන උපකාර කරලා තියෙන්නේ. ඉතින්
ක්‍රිස්තුපූර්ව 173 වර්ෂයේදී තමයි දුටුගැමුණු කුමාරයා මෙන්න මේ මාර්ගයෙන් පිවිසෙල ඉවරලා ඔන්න මාසල පැත්තේ ඔය ගමක ඉන්නේ. අපි දැන් ඊළඟ ඉදිරියේදී අපි යනවා ඒ ස්ථානයට. අපි ගිහිල්ලා එතන පෙන්නන්න. ඉතින් ලස්සන කතාවක් අපි ඉස්සරහට කරගෙන යන්. ඉතින් සහයෝගය දක්වන්න ඉතින් ඔයාලගේ ඉතින් මේක තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් අපි ඉදිරියේදී මීට වැඩි හොඳට අපි පළවෙනි වැඩසටහනින්ද යම් කිසි පොඩි අතපසුවීම් ආරේ මේ ඇති. ඉතින් අපි දැන් යමු කොහෙටද? අපි රණමුණේ වෙල්ලාය වෙතට. අපි එතන ඉඳලා වෙල්ලා මේකේ ඉතුරු කතාව අපි ඔයාලට කියනවා. අපි යන් ඉස්සරහට. ඉතින් ඔන්න අපි ආවා රණමුණේටද. රණමුණේ පිහිල්ල දුටුගැමුණු කුමාරයා ස්නානය කර රණමුණේ පිහිල්ල. මේ තියන්නේ යතුරු ගැහුලියක්ද. යමුණු කුමාරයා ක්‍රිස්තුපූර්ව 173 වසරේදී දිහදු කඩුල්ලෙන් කොත්මල ප්‍රදේශයලා මේ මාස්සල ප්‍රදේශයේ මේ යතුරු ගැහුලියක්ද මේ අස්සද්දු කතාවක් තමයි අපේ ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ යමුණු කුමාරයා විසින් අස්සද්දු ඒ වෙල්යාය සුන්දර වෙල්යායක් හෙල්මලු ක්‍රමයට තමයි තියෙන්නේ. මේ අපට ඈතින් පේන්නේ රණමුණේ අම්බලම සහ රජපිහිල්ල. අපි හෙතෙන්ද ගිහිල්ලා අපේ වැඩසටහන අපි දිගටම කරගෙන යමු. ඉතින් ඔන්න අපි ආවා රණමුණේ පිහිල්ලට. මේ විකාශන කටයුතු කරගෙන යන රණමුණේ අම්බලමේ ඉඳලා සුන්දර පිහිල්ලක්. යමුණු කුමාරයා ස්නානය කරපු ස්ථානය. මෙහි විශේෂත්වය තමයි කිසිදු කාලයක, ඒ කියන්නේ කිසිදු නියං කාලයක මෙහි වතුර අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුවන්නේ නැහැ. එකම ගානට හැම අවස්ථාවකදීම එකම වේගයකින් තමයි මෙහි ජලය ගලා බසින්නේ. දිය නෑමට පුල්පත් දෙකක්, පිහිලි දෙකක් සකස් කරලා තියෙනවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කිරීමෙන් පසු අද වර්තමාන තත්ත්වයේ පවතින විදිය තමයි මේ. මෙහි තව විශේෂ ස්ථානයක් තියෙනවා. ඔබට පේනව නේද ඔය ඈතින් පිහිල්ලා තියෙන ගලක්. මෙහි තමයි දුටුගැමුණු කුමාරයා තමයි දුටුගැමුණු කුමාරයා මේ කොත්මලේ මේ ස්ථානෙට ඇවිල්ලා ස්නානය කරනකොට ඔන්න ඒ ගලෙහි තමයි තිබ්බා කියලා කියන්නේ කෙවිත එතකොට ජටාව ඔහු ඇඳගෙන සිටි සලුපිලි තැබූ ගල වර්තමානයේ හඳුන්වන්නේ සලුවෙලු ගල ලෙසයි. ඉතින් මේ ගල් තලාව තමයි තියෙන්නේ. අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ රණමුණේ අම්බලම. ඔන්න ඉතින් අපි තවත් විශේෂ ස්ථානයකට ආවා. මේ තියෙන්නේ රණමිරේ රණමුණේ පිහිල්ල ආසන්නයේමයි. මේ ගල ඉතා විශේෂ ස්ථානයක්. මෙතනට තමයි මාගමින් ආපු දුටුගැමුණු කුමාරයා හොයාගෙන ආපු රජසේනාව පැමිණි ස්ථානය. තාමත් ඒ ගල් ස්ථාන ටික එහෙම තියෙනවා. වෙනසක් වෙලා නැහැ. මෙතන කුමාරයා නැහැ කියලා දැනගත්ත ගමන් මෙතන එදා කොහොම හරි පුසුල්පිටිය රජමහා විහාරේ තිබිලා තියෙන පින්කමක්. ඒකට ගමේ සියලු දෙනාම ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා මෙතනට ආපු රජසේනාව පළවෙනි මෙතනට තමයි ඇවිල්ලා මෙතන නෑ කියලා දැනගත්ත ගමන් තමයි ගිහිල්ලා තියෙන්නේ පුසුල්පිටියේ රජමහා විහාරයට. ඉතින් අපි වැඩසටහනෙන් ආවා පුසුල්පිටියේ රජමහා විහාරයට. ඉතින් ගැමුණු කුමාරයාගේ කතාවේ ඓතිහාසික පසුබිම මේ ගොඩක් තැන් ගැබ් වෙලා තියෙන සුන්දර පන්සලක් තමයි මේක රජමහා විහාරයක්. ඉතින් මේ අපි ඉඳගෙන ඉන්නේ ඓතිහාසික තැනක. මේක තමයි මේ යකාබැන්ද පඩිපෙළ කියලා කියන්නේ. යකාබැන්ද පඩිපෙළ කියලා කිව්වට මේක යකෙක් බැඳපු පඩිපෙළක් නෙවෙයි. මේක යක්ෂ ගෝත්‍රිකයෝ මේක මේ පුසුල්පිටිය මේ තියෙන මේ කොඩ්නොය ප්‍රදේශයේ ඉඳලා තියෙන. මොකද විජය කුමාරයාගේ කුවේණිගේ කතාවෙන් පස්සේ මේ දෙන්න අතර ඇති වෙච්ච මේ එකත් එක්ක කියන්නේ දෙන්න දෙපැත්තට වෙන් වෙලා ගියාට පස්සේ එයාගේ දරුවෝ දෙන්න ජීවහත්යි විශාලයි. කුවේණිගේ කතාවේ කුවේණි මැරෙනවා. ඊට පස්සේ ළමයි දෙන්න ජීවහත්යි විශාලයි දෙන්න පැනලා ඉන්නේ මලය දේශයට. මේ මලය දේශයේ මේ කොත්මලේ ප්‍රදේශයට ආවා කියලා තමයි තියෙන්නේ. එතකොට ඒ දෙන්නගෙන් මේ යක්ෂ ගෝත්‍රිකයෝගේ පරම්පරාව බිහි වුණා කියලා කියනවා මේ කොත්මලේ ප්‍රදේශය. එතකොට ඒ කට්ටියගෙන් ඇතිවෙච්ච කට්ටියකින් තමයි මේ යකාබැන්ද පඩිපෙළ මේ පුසුල්පිටිය රජමහා විහාරයට මේ රැයක් එළි වෙනකොට බැඳලා ඉවර කරා කියලා තමයි කියන්නේ. පේනන්නේ ගලක විශාලත්වයක් එක්ක ඉතින් කාලේ මිනිසුන්ගේ ඉතින් හයිය හත්තිය ඉතින් නේද? ඉතින් ගැමුණු කුමාරයාගේ කතාවේ අපි ඉතුරු ටික මේ වස්තුවින්දත් එක්ක අපි යන් උඩට ගිහිල්වල අපි මේ පන්සලෙන් අපි හාමුදුරුවෝ කතා කරමු. ඉතින් අපි ඉදිරි වැඩ ටික කරගෙන යන්න මෙතන ඉඳලා අපේ ගමන් මඟ කොත්මලේ පුරාවිද්‍යා සොයාගේ ගමනේ කතන්දරයක් මෙතනලා පුසුල්පිටිය රජමහා විහාරයට පටන් ගන්නවා. අපි පුසුල්පිටිය රජමහා විහාරයට ඇතුළත් වුණත් අපිට ඇත්තටම එහි වීඩියෝ කටයුතු කරගෙන යන්න අවසර දෙන්න බෑ කියලා තමයි එතන හිටිය අයගෙන් අපිට උපදෙස් හම්බුනේ. මොකද එතන වීඩියෝ කටයුතු කරගෙන යනවා නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය අනිවාර්යෙන් අත්‍යවශ්‍ය බවයි එයාලා කියලා සිටියේ. ඉතින් මේ අපි හිතුවා ඔයාලට රූපසටහන් මාර්ගෙන් අපි කියාගෙන යන්නම් කියලා විස්තරය. ඉතින් ඔය පේන්නන බුද්ධ ප්‍රතිමාව ලීයෙන් නිම කරලා තියෙන්නේ. ඉතින් මේක මේ බුද්ධ ප්‍රතිමාව මෙහි විතරයි දක්නට ලැබෙන්නේ. මොකද වෙනත් තැන්වල මේ ආකාරයෙන් නිම වෙච්ච මහනුවරගේ මේ එකක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ චිත්තාංශ පුහුට්ටුව කියන කැටයම මෙහි විතරයි දක්නට ලැබෙන්නේ. මෙහි අනිත් කොටසේ තියෙනවා සිව්හංශ පුහුට්ටුව.
ඒකත් අපි මේ එකෙම දාලා තියෙනවා බලන්න ඕනේ සිව්හංස පොහොට්ටුව. ඉතින් මේකත් ඔයාලට දරවන්න පුළුවන් මේ පුසුල්පිටිය විහාරස්ථානයේ විහාර ගේ ඇතුළත. අග්‍රගණ්‍ය කලාකෘති රැසක් තියෙන පුදබිමක් තමයි මේ පුසුල්පිටිය රජමහා විහාරේ. ඉතින් මේ තියෙන 4 වෙනි බුවනක බාහුව රජුරෝ ගම්පොළොගේ දීර්ඝ කරන ලද ටැම්පිට විහාරයේ මෙහි තමා පෙර සඳහන් කර මාලියදේව මහරහතන් වහන්සේ විසින් දඹදිව සිට වැඩම වූ රන් බුදු පිළිමය ස්ථාපනය කරලා තිබුණේ. එතකොට මේ විහාරයේ ඇතුලේ තියෙනවා මහනිරෝගී බිතුසිතුවම්. මේ තියෙන්නේ මේ මහනිරෝගී පහන් ආලෝක ධාරාවන්. ඉතින් මෙම පිළිමගෙයි මේ තියෙන්නේ රන් බුදුරු සහ මකර තොරණ තැන්පත් කරලා තිබුණ ස්ථානය. ඉතින් මේ තියෙන්නේ මේ එකේ විස්තරය. මේ තියෙන්නේ ආරාධනා චෛත්‍ය. මේක ඇත්තට විශේෂ තැනක්. මොකද දුටුගැමුණු කුමාරයා මාස්සලේ ඉඳලා මේ පුසුල් පිටියට ඇවිල්ලා ඉන්නකොට මෙයාව රජසේනාව එන්නේ මෙතනද මං පෙර සඳහන් කරා පෙර රණමුණේ වෙල්ලායට ගිහිල්ලා එතන ෂූට් කරපු වෙලාවේ එතන මම සඳහන් කරා එතන ආපු පෙරහැර එතන නැති හින්දා මෙන්න මේ ආරාධනා චෛත්‍ය ගාවට තමයි එන්නේ. ඉතින් මේ ආරාධනා චෛත්‍ය ගාවට ඇවිල්ලා තමයි මේ දුටුගැමුණු කුමාරයාගේ විස්තරය මේ ගම්මුණ්ඩ සැලකල්ලි වරලා මොකද මෙයා ඉන්නෙත් වෙනත් ගැමියෙකුගේ වෙස්යෙන් ඉන්න ඉඳලා තමයි අවුරුදු 12ක් මෙයා ඉන්නවා මේ කොත්මලේ ප්‍රදේශයට වෙලා. ඉතින් මේ ඉන්න කාලෙදි තමයි එන්නේ මේ කාවන්තිස්ස රජුරුවන්ගේ කාලය ඇවෑමෙන් පසු රජකමට ඊළඟට සුදුස්සා වන්නේ දුටුගැමුණු කුමාරයා හින්දා මාගම රාජ්‍ය පෙළපතේ මාගම රාජ්‍ය උරුමය කියාගෙන එන පෙරහැර එන්නේ මේ ආරාධනා චෛත්‍ය ගාවට මෙතනට ඇවිල්ලා තමයි අභිෂේකයට ආරාධනා කරන්නේ. ඉතින් මේක පින්බිමක්. ඊළඟ අපි යන්නේ ඊළඟ චිත්‍රයේ වෙතට. ඊළඟ සිතුවම මෙතන ඊළඟ විශේෂත්වය තමයි මෙන්න මේ ස්ථානයට තමයි දුටුගැමුණු කුමාරයා මේ ස්ථානයේ ඉඳලා තමයි ඔය කොත්මලේ ප්‍රදේශයේ ගම්වරයා අමතන්නේ තමන් මේ රටේ ඊළඟ රජු බව මේ තැනට එන්න මෙයාට සැඟවෙන්න මෙයාට මෙච්චර කාලයක් රැක බලා ගත්තට බොහොම ස්තුතියි කියලා මෙයාට ස්තුති කරන කතාව කරන්නේ මේ මෙතන රාජ්‍ය ඇමතීම කරන්නේ පළවෙනි රාජ්‍ය ඇමතීම කරන්නේ මෙතන ඉඳලා. ඉතින් මේ තැන පවා මෙතන සෙල්ලිපියක් තියෙනවා. ඒ සෙල්ලිපියත් ඒ බව සඳහන් කරලා තියෙනවා. සෙල්ලිපියේ තියෙන එක මම දාන්නම් යටින්. මොකද්ද විස්තරය කියලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඉතින් ගයිස් මේ තියෙන්නේ දෙතිස් පළ බෝධි රුකක්. ඒ කියන්නේ ශ්‍රී මහා බෝධියේ දෙතිස් පළ බෝධි රුක්වල 27 වෙනි බෝධින් වහන්සේ තමයි තියෙන්නේ මේ පුතුල්පිටිය පන්සලේ. ඉතින් මේ වගේ ඓතිහාසික පසුබිම් රැසක් අපණන් වෙන කතා පොතක් තමයි මේ පුසුල්පිටිය රජමහා විහාරයත් එක්ක තියෙන්නේ මේ කොත්මලේ ප්‍රදේශයට ආරූඪ වෙලා. ඉතින් බොහොම කනගාටුයි ඉතින් අපිට වෙච්ච සිද්ධියත් එක්ක පළවෙනි වැඩසටහනින්ම අපිට ඔබට කරන්න ගියපු දේ කිරීමට හැකියාව නොලැබීම ගැන. ඉතින් අපි ඉදිරියේදී වැඩසටහන් වලදී අපි මේ ගැන සැලකිලිමත් වෙලා අපි ඔබට හොඳ වැඩසටහන් ඉදිරියට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට අපි ඔබෙන් සමු අරගෙන යනවා. බොහොම ස්තුතියි.